අද අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ පාවිච්චි වෙන වචන වෙනුවට ඇකඩමික් ඉංග්‍රීසි වල පාවිච්චි වෙන වචන මොනවාද කියලා. ඇයි මේක වැදගත්? මේක වැදගත් වෙන්නේ දැන් සිංහලදී වුණත් අපි ගෙදරට කතා කරන භාෂාව නෙවෙයිනේ රචනාවක් ලියනකොට ලියන්නේ. ඒ වගේ ඇකඩමික් වලදී වුණත් සාමාන්‍ය ඉංග්‍රීසි වල පාවිච්චි වෙන අපි දන්නවා get, give මෙන්න මේ වගේ වචන පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට අර ටිකක් හොඳ වචන තමයි පාවිච්චි කරන්නේ. ඒතර අපි බලමු මේ දීලා තියෙන වචන ඔක්කොගෙම තේරුම මොනවාද සහ ඒ වගේ ගන්න පුළුවන් එක්සැම්පල් මොනවාද කියලා ඇකඩමික් රයිටින් වලදී. හරි. පළවෙනියටම තියෙනවා get. ගන්නවා නැත්නම් ලබා ගන්නවා කියන අදහස තමයි get කියන එකේ තියෙන්නේ. අපිට get වෙනකොට පාවිච්චි කරන්න පුළුවන් obtain කියන වචනේ. obtain. එහෙමත් නැත්නම් තව වචනයක් තියෙනවා acquire. get වෙනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් obtain සහ acquire academic writing වලදී. අපි බලමු example එකක් බලන්න. Supervisors get feedback from employees. Supervisors ලා කියන්නේ අපි දන්නවා කවුද? සුපරීක්ෂකවරු සිංහලෙන් කියනවා නම් get feedback from employees. employees ලාගෙන් feedback ගන්නවා. සේවකයන්ගේ feedback ප්‍රතිපෝෂණ ගන්නවා කියන එකයි ඒකේ අදහස. ඒතර get වෙනකොට අපිට දාන්න පුළුවන් obtain කියන එක දාලා අපිට කියන්න පුළුවන් supervisors obtain feedback from employees. එහෙම කිව්වොත් academic වශයෙන් එක වඩාත් නිවැරදි එහෙම නැත්නම් වඩා සුදුසුයි කියලා අපිට කියන්න පුළුවන්. ඒතර get කියන එකේ obtain කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේමයි get වෙනකොට acquire කියන එකත් පාවිච්චි කරන්න පුළුවන්. වාට ඊළඟ example එක study කරලා ඒක ගන්න පුළුවන්. දෙවෙනි example එක බලන්න give කියලා දෙනවා. give දෙන්න නැත්නම් දෙනවා කියන අදහසයි give කියලා කියන්නේ. ඒතර give කියන එක academic වලදී ලියද්දී අපිට කියන්න පුළුවන් provide කියලා. provide කියන්නේ දෙනවා නැත්නම් ලබා දෙනවා කියන එක අපි academic වලදී එහෙම කියනවා give වෙනුවට. ඊට අමතරව මේ මුදල් වගේ දෙයක් නම් අපිට allocate කියන්න පුළුවන්. allocate allocate කියන එකේ මුදල් ලබා දෙනවා නම් නැත්නම් මුදල් වෙන් කර ලබා දෙනවා නම් ඒකට අපිට කියන්න පුළුවන් allocate කරනවා කියලා නේද? funds allocate කරනවා මුදල් ලබා දෙනවා කියන එක කියන්න පුළුවන්. බලන්න example එක. Managers give clear instructions to their teams. managers ලා give ලබා දෙනවලු clear instructions. ඒ කියන්නේ පැහැදිලි උපදෙස් to their teams. ඔවුන්ගේ කණ්ඩායම් වලට. ඒතකොට අපි මේකට provide දැම්මම managers provide clear instructions to their teams. නේද? ඒතර ඒක වඩාත් academic වශයෙන් සුදුසුයි කියලා අපිට කියන්න පුළුවන්. ඒතර ඒකත් ඒ වගේමයි allocate එකත් භාවිතා කරන්න පුළුවන්. මුදල් වගේ දෙයක් ලබා දෙනවා නම් allocate funds නැත්නම් allocate money කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි එක help. help කියන්නේ උදව් කරනවා කියන එකනේ. උදව් කරනවා. ඒතර help කියන එකට අපිට පාවිච්චි කරන්න පුළුවන් academic වලදී assist කියන වචනේ. assist කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් help වෙනුවට. ඊට අමතරව අපිට පාවිච්චි කරන්න පුළුවන් මම මෙතන ලියන facilitate. right? ඒ කියන්නේ අර පහසුකම් සලසනවා ඉඩ ලබා දෙනවා වගේ ඒකත් උදව් කරනවා කියන එකම තමයි. help වෙනුවට assist සහ facilitate කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. බලන්න example එක. Training programs help employees improve their performance. Training programs උදව් වෙනවලු සේවකයන්ට improve කරගන්න, වැඩි දියුණු කරගන්න their performance ඔවුන්ගේ කාර්ය සාධනය. හරි. ඒතර help වෙනුවට අපි මොකද කරන්නේ? assist දානවා. right? Training programs assist employees improve their performance කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට හතරවෙනි එක start. යම් කිසි දෙයක් ආරම්භ කරනවා නම් start වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් academic writing වලදී මේ commence කියන එක. commence එහෙමත් නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් initiate කියන එක. commence නැත්නම් initiate මේ වචන දෙකම පාවිච්චි කරන්න පුළුවන්. යම් කිසි project එකක් වෙන්න පුළුවන් මොකක් හරි දෙයක් පටන් ගන්නකොට commence නැත්නම් initiate පාවිච්චි කරන්න පුළුවන්. බලන්න example එක. Companies start new projects every year. Companies ආරම්භ කරනවලු
new projects අලුත් projects every year හැම අවුරුද්දෙම right ඊට අපිට කියන්න පුළුවන් companies commence new projects every year නැත්නම් companies initiate new projects every year කියලා. හයවෙනි එක end යම් කිසි දෙයක් අවසන් කරනවා නම් ඉවර කරනවා නම් අපි ඒකට end කියලා කියනවා. ඒතර end කියන එකට අපි academic writing වලදී පාවිච්චි කරනවා terminate කියන එක. terminate අවසන් කරනවා කියන කාරණා. එහෙමත් නැත්නම් conclude කියන එකත් පාවිච්චි කරන්න පුළුවන්. terminate නැත්නම් conclude. right? මේව මතක තියාගන්න. terminate කරනවා කියන්නේ අවසන් කරනවා කියන එක. contract එක terminate කරනවා. ඒ කියන්නේ contract එක අපි කියනවා ඉවර කරනවා. right? ඒකයි කියන්නේ. හරි අපි බලමු example එක. Firms end unprofitable contracts quickly. Firms ඒ කියන්නේ ඔය කියන ව්‍යාපාර ආයතන end unprofitable contracts quickly. අවසන් කරනවලු unprofitable ලාභ ලැබෙන්නේ නැති contracts. ඒ කියන්නේ ගිවිසුම් quickly ඉක්මනින්ම මේගොල්ලෝ අවසන් කරලා දානවා. ඒව තව දුරටත් ගෙනියන්නේ නැහැ. ඒවා terminate කරනවා. ඒතර අපිට ලියන්න පුළුවන් firms terminate unprofitable contracts quickly කියලා. Firms terminate unprofitable contracts quickly කියලා. ඒතර conclude කියන එකත් අපිට අවසන් කරනවා කියලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ලියන්නේ අර අවසානයේ conclusion එකක් ලියන්නේ නේද? ඒ කියන්නේ නිගමනයක් වගේ ලියන්නේ. අන්න ඒකටත් කියන්නේ අවසාන කොටස කියන එක තමයි. ඒකෙන් තමයි conclude කියන එක ඇවිත් තියෙන්නේ. ඒතර ඒකත් example එක බලා ගන්න මේ විදිහටම ලියන්න පුළුවන්. හයවෙනි එක තමයි need. need කියන එකට අපිට පාවිච්චි කරන්න පුළුවන් require කියන පදය. require need වෙනුවට අවශ්‍යයි නැත්නම් ඕනේ කියන එක වෙනුවට අපිට require කියන එක academic english වලදී පාවිච්චි කරන්න පුළුවන්. තව එකක් තියෙනවා necessitate කියලා. necessitate අනිවාර්යෙන් අවශ්‍යයි වගේ එකක් තමයි necessitate කියලා කියන්නේ. වැඩියම පාවිච්චි වෙන්නේ නැහැ. හැබැයි ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. හරි අපි බලමු example එක මොකක්ද කියලා. Managers need strong communication skills. managers ලට අවශ්‍යයිලු strong ශක්තිමත් communication skills sannivedana හැකියාවක්. එතකොට අපිට කියන්න පුළුවන් managers require strong communication skills කියලා. right? ඒ වගේමයි necessitate කියන එකට ඔයාට දීලා තියෙන example එක වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට හත්වෙනි එක භාවිතා කරනවා කියන එකට අපි සාමාන්‍ය ඉංග්‍රීසි වලදී කියනවා use කියලා. නේද? use කියන එක පාවිච්චි කරනවා. එතකොට academic english වලදී right අපි පාවිච්චි කරනවා මෙහෙම වචන ටික. එකක් තමයි employee කියන එක. employee කියලා සේවකයාට කියන හැබැයි එතන double e දෙකක් වෙනවා. මෙතන නිකන් employee. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් utilize කියන වචනේත් පාවිච්චි කරන්න පුළුවන්. utilize පාවිච්චි කරනවා කියන එකට utilize කියන එකත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අපිට පාවිච්චි කරන්න පුළුවන් implement කියන වචනේ. implement right? ඕවා තමයි භාවිතා කරනවා කියන එකට academic english වලදී සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ. බලන්නකෝ දීලා තියෙන example එක. Companies use new technology to stay competitive. Companies භාවිතා කරනවලු අලුත් තාක්ෂණය to stay competitive තරඟකාරීව ඉන්න නේද? අනිත් companies එක්ක තරඟයට ඉන්න නම් මොකද කරන්නේ? අලුත් තාක්ෂණය පාවිච්චි කරනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මොකද්ද? Companies employ new technology to stay competitive. ඒ වගේම අනිත් වචන දෙකෙන් එකක් දාන්නත් පුළුවන් නේද? utilize දාන්න පුළුවන්, implement දාන්න පුළුවන්. එක වගේ වචන මේවා. ඒවා භාවිතා වෙනවා කියන අදහසින් පාවිච්චි වෙනවා academic english වලදී. හරි. අපි ඊළඟ සෙට් එකට යමු. deal with. මේක තනි වචනයක් නෙවෙයි. හැබැයි මේක නිතර පාවිච්චි වෙන එකක්. deal with කියලා කියන්නේ ගනුදෙනු කරනවා කියන එක. ඒක මේ මූල්‍ය වශයෙන් සල්ලි වලින්ම ගනුදෙනු කරනවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ ඒ හමු වෙලා ඒ ප්‍රශ්නේ විසඳනවා. අන්න ඒ වගේ අදහසින් කියන්නේ ගනුදෙනු කරනවා කියන එක. ඒතර deal with කියන එක ගනුදෙනු කරනවා. ඒකට අපිට දාන්න පුළුවන් වචන දෙකක් තියෙනවා. එකක් තමයි address කියන එක. address කරනවා. මෙන්න මේ ප්‍රශ්නේ අපි address කරනවා. ඊට අමතරව අපිට manage කියලා කියන්නත් පුළුවන්. right? manage කියලා කියන්නත් පුළුවන්. ප්‍රශ්නයක් address කරනවා නැත්නම් ප්‍රශ්නයක් manage කරනවා. ඒක තමයි deal with කියන එකේ අදහස.
Leaders deal with conflicts among employees. නායකයන් deal with ගනුදෙනු කරනවා conflicts ගැටුම් among employees. ඒ කියන්නේ සේවකයන් අතර තියෙන ගැටුම් විසඳනවා නැත්නම් ඒවත් එක්ක ගනුදෙනු කරනවා. right? ඒවා ඇඩ්‍රස් කරනවා. අපි කියනවා ඒවා විසඳන්න ඉදිරිපත් වෙනවා. right? ඒකට බහැලා වැඩ කරනවා. අන්න ඒකයි deal with කියන එකේ අදහස. ඒතර ඒ වෙනකොට අපිට address manage කියන වචන පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට 9 වෙනි එක show. ඒ කියන්නේ පෙන්වනවා කියන අදහස. යම් කිසි දෙයක් පෙන්වනවා නම් අපි academic english වලදී show කියලා ලියන්නේ නැහැ. අපි කියන්නේ මොකද්ද? demonstrate කියලා. මේක ප්‍රශ්නවලදී එහෙම ඔයාට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්නේ අහනකොට ඔයාගෙන් අහන්නේ show කියලා අහන්නේ නැහැ. show these කියලා අහන්නේ නැහැ. demonstrate these කියලා තමයි අහන්නේ. right? ඒ නිසා ඒක දැනගෙන ඉන්න ඕනේ. demonstrate. right? බලන්න example එක. Reports show the company's growth over time. Reports වලින් පෙන්නනවලු company එකේ growth එක වර්ධනය over time. ඒ කියන්නේ කාලයක් තිස්සේ. ඉතින් අපිට කියන්න පුළුවන් reports demonstrate the company's growth over time කියලා. demonstrate. හරි. ඊළඟට good කියන එකට අපිට පාවිච්චි කරන්න පුළුවන් advantages කියන එක. advantages. advantages කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී GEOUS advantages. right? good වෙනුවට අපි good කියලා කවදාවත් academic paper එක ලියන්නේ නැහැ. ඒ වෙනුවට advantages කියන එක අපිට ලියන්න පුළුවන්. බලන්න example එක. flexible schedules are good for employees. flexible schedules කියලා කියන්නේ අර නම්‍යතාවයක් තියෙන කාලසටහන. ඒ කියන්නේ අර online hybrid කියලා කියන්නේ online උත් කරන්න පුළුවන් සමහරවිට එක්ක සිකුරාදට online right ඒ වගේ සමහර දවස් වලට වරුවක් online ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් අනිත් වෙලාවෙ ඔෆිස් යන්න ඕනේ ඒ වගේ flexible schedules are good for employees හොඳයිලු employees ලට හැබැයි paper එක අපි ලියනකොට assignment එක ලියනකොට අපි ලියන්නේ නැහැ මෙහෙම අපි ලියන්නේ මොකද්ද flexible schedules are advantages for employees කියලා අපිට ලියන්න පුළුවන්. අන්න ඒකයි මේකේ අදහස. ඊළඟට 11 bad කියන එක. bad කියන එකට පාවිච්චි වෙන academic english වලදී detrimental කියන. detrimental. ඔයා කියයි ඇයි යන්නේ මෙච්චර මේ ලේසි වචනයක් තියෙද්දි මේ වගේ එකක් paper එකක් අපි ලියන්නේ කියලා. හැබැයි එහෙම තමයි. මොකද මේවා සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ නැහැ. මේවා අර කටවහර වගේ අපි කියනවා. ඒ වෙනුවට මේ වගේ වචන තමයි official level එකේදී පාවිච්චි වෙන්නේ. ඒක detrimental, right? Poor leadership is bad for company culture, right? දුර්වල නායකත්වය හරි හොඳ නැහැලු company culture එකට අපිට කියන්න පුළුවන්. Poor leadership is detrimental for company culture. Poor leadership is detrimental for company culture කියලා අපිට කියන්න පුළුවන්. හරි? ask කියන එකට අපි පාවිච්චි කරන වචනය තමයි inquire කියන එක. inquire කරන්න inquiry එකක් දාන්න එහෙම කියනවා හැලෙත් සමහරලාට නේද? ask කියන වෙනුවට අපි දාන්නේ inquire කියන එක. එතකොට බලන්න clients ask about product